අද අපි කතා කරන්න යන්නේ ගල්ඔය ජාතික වනෝද්‍යානය ගැන. අතීතයේදී දිගා මඩුල්ල නමින් හැඳින්වූ මෙම ප්‍රදේශය වී ගොවිතැන් කටයුතු සඳහා යොදාගෙන තිබුණු බවට පැරණි නටබුන් සාක්ෂි දරයි. හෙක්ටයාර් 25,900ක් පමණ වන මෙම භූමි ප්‍රදේශය අද කොටස් 4කට බෙදා ඇතිවන අඩවියක් බවට පත්ව තිබේ. හෙළ රජ දවස ගොවිබිමක් වූ නමුදු පසු කලකදී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් වී ගොවිතැනට සැලකිල්ලක් නොදැක්වීමට නිසා මෙම ප්‍රදේශ වල් බිහි වී ගොස් ඇත. මොනරාගල සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට අයත් ගල්ඔය ජාතික වනෝද්‍යානය තුළ වියලි කලාපීය දේශගුණික තත්ත්වයක් පවතී. අරලු, බුලු, පලු, මිල්ල, වීර ආදී ශාකයන්ද කටු පඳුරු සහිත මෙම භූමිය ජෛව විවිධත්වය අතින් පොහොසත්ය. අලි ඇතුන්, ගෝනමුවන්, වල් ඌරන් හා වඳුරන්, ඉත්තෑවන් වැනි සිව්පා සතුන්ද ශ්‍රී ලංකාවට ආවේනික වූ පක්ෂීන්ද දේශීය ජලාශිත පක්ෂීන්ද මත්ස්‍යයන්ද මෙහි වාසය කරති. ඊට අමතරව මෙම භූමි ප්‍රදේශයේ ඉතා දුර්ලභ ඖෂධ ශාක ඇති බවට ප්‍රකටය. දීඝවාපී පුදබිමද ගල්ඔය ව්‍යාපාරයේද මේ මෙහි සම්පතකි. ඔන්න ඔය විදිහට තමයි අද මගේ වීඩියෝව නතර වෙන්නේ. මේ වගේ තවත් දැනුම ගොඩක් ඔයාලත් එක්ක බෙදා ගන්න එන්නම්. තාම ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කළා නැද්ද? මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා.